ආයිබෝන් Toyota Aqua එකක්. මේක 2015 මොඩල් එකක්. මේ කස්ටමර්ට ඕනේ කිව්වා 2024 වාහනයක් ගන්න නැතුව එයාගේ 2015 වාහනේ වෙනස් විදිහේ මොඩිෆිකේෂන් එකක් කරන්න. මොකද එයාට අවුරුද්දට ට්‍රිප් එක යන්න ඕනේ කියලා. ඉතින් ඔන්න බලන්න අපි කරපු මොඩිෆිකේෂන්. ඉතින් ඔයාලා දැන් බලා ගන්න පුළුවන් මේකේ සීට් කවර් සෙට් එක මාර කම්ෆර්ටබල් විදිහට මේක දැන් කුෂන් එකෙන් බහැලා තිබුණා. මොකද 2015 වනේ දැන් අවුරුදු 10ක් විතර පරණයි. මේකේ කුෂන් එකත් හදලා ඉවරලා සීට් කවර් සෙට් එකත් කස්ටම් විදිහටම මෙතන GS ලෝගෝ එකක් දාලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකත් එක්ක මේකේ ස්ටියරින් වීල් රැපින් එක. මේකේ දැන් ස්ටියරින් වීල් රැපින් වලට බලා ගන්න පුළුවන්. ජෙනුයින් ලෙදර් පාවිච්චි කරලා තමයි මේකේ ස්ටියරින් වීල් රැපින් එක කරලා තියෙන්නේ. ඉතින් මේ අවුරුද්දත් එක්ක සාමාන්‍ය අවුරුදු 10ක් විතර පාවිච්චි කරලා ලෙදර් එකක් මොනවා වුණත් මුදු වැදිලා අය මෙයා වෙලා ඩැමේජ් වෙනවා. ඉතින් ඒවට ඔප්ෂන් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරද්දී ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේකේ ඇල්කන්ටාරා වලින් තමයි මේ ඩෑෂ්බෝඩ් එක මේ ටික රැපින් වෙලා තියෙන්නේ. මේක මාර ෆිනිෂින් එකක් තියෙනවා. ඉතින් ඒත් එක්කම මෙතනට ඇවිල්ලා තියෙන ස්ටිචින් ඩිසයින් එකක් සීට් වල තියෙන ඩිසයින් එකට මැච් වෙන. ඒත් එක්කම තව විශේෂ දෙයක් තියෙනවා. මේකේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් හයිඩ්‍රෝ ඩිපින් එකක් ගිහිල්ලා තියෙනවා. මෙතන මැද සෙන්ටර් කන්සෝල් එකේ ඊට පස්සේ දෙපැත්තේ AC වෙන්ට්ස් දෙක ඊට පස්සේ ඩෝර් බෝඩ්ස් 4 ගිහිල්ලා තියෙනවා. ස්ටියරින් වීල් එකේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ස්ටියරින් වීල් එකේ මැද්දේ පැනල් එක ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකෙන් ලස්සන ස්පෝර්ට් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා මේ ඉන්ටීරියර් එකට මැච් වෙලා. මොකද ඉන්ටීරියර් එකම දැන් මේකේ බ්ලැක් වෙලා තියෙන. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. අලුත් කාලෙට අලුත් තාලෙට ගැලපෙන්න ඔයාගේ ඇක්කෝ එකටත් මෙන්න මේ වගේ ක්වොලිටි මොඩිෆිකේෂන් එකක් කරගන්න ඔයාට යන්නේ රුපියල් ලක්ෂ 6ක වගේ මුදලක්. ඔන්න ඉතින් ඔයාලට පරණ වාහනේ අලුත් විදිහට නේද දැන් ඕනනම් ඔයාගේ ඇක්කෝ එකටත් මෙන්න මේ මොඩිෆිකේෂන් එක කරගන්න. අප්‍රේල් 10 වෙනිදා රිසින් අපිට අවුරුදු නිවාඩුව පටන් ගන්නවා. ඔන්න ඉතින් ඔයාලගේ කරන මොඩිෆිකේෂන් එක 10 වෙනිදා කලින් ඇවිල්ලා ඉතින් මේකේ ස්ටාර්ලයිට් එක දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ මුළු හුඩ් එකම අපි බ්ලැක් පේන්ට් කරලා තියෙනවා. ඊට පස්සේ බ්ලැක් ඇල්කන්ටාරා පාවිච්චි කරලා තියෙනවා. ඒත් එක්කම මේකේ ස්ටාර්ලයිට් එක දාලා තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ රිමෝට් එකෙන් අපිට කැමති විදියට කැමති කලර් එකක් දා ගන්න පුළුවන්. ඉතින් ඒකට රිමෝට් එක විතරක් නෙමෙයි ඇප් එකෙනුත් ෆෝන් එකේ ඇප් එකක් තියෙනවා. ඒකෙනුත් අපිට කලර්ස් ටික මාරු කරගන්න පුළුවන්. ඉතින් අන්තිමට ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේකේ 3D කාපට් එක. මේකේ 3D කාපට් එක ඉස්සරහ ඩෑෂ්බෝඩ් එකේ ඉඳන් පිටිපස්ස ඩිකේට එනකම්ම ෆුල් 3D කාපට් එකක් දාලා තිනවා. මේකේ මාරම බ්ලැක් ලුක් එකක් ඇවිල්ලා තිනවා ඒකට. ඉතින් ඊට අමතරව මේක ඔයාලට බලා ගන්න පුළුවන් ඩෝර් බෝඩ්ස් වල. ඩෝර් බෝඩ්ස් වලයි ඩෑෂ්බෝඩ් එකේ ඇම්බියන්ට් ලයිට් සිස්ටම් එකක් දාලා තිනවා. ඒකත් මෙතන රිමෝට් එකක් තියෙනවා. ඒකත් එක්කම ෆෝන් එකේ ඇප් එක තියෙනවා. ඒකෙන් අපිට කැමති විදිහට මෙන්න මෙහෙම කලර්ස් ටික වෙනස් කර ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ස්ටාර්ලයිට් එකට අමතරව මේකේ ඉස්සරහා තියෙන පිලර් කප්ස් ටික පිලර් කප්ස් 6ම ඇල්කන්ටාරාවෙන් රැප් වෙලා තියෙනවා. ඒකත් එක්කම හුඩ් හැන්ඩල් එක. හුඩ් හැන්ඩල් එකත් ඇල්කන්ටාරාවෙන් රැපින් වෙලා තියෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මුළු ඉන්ටීරියර් එකම බ්ලැක් වලට කන්වර්ෂන් වෙලා තියෙනවා. අදට ඉතින් මේ ඇක්වා එකේ වගුතුක ඉවරයි. තවත් වීඩියෝ එකක් අරන් එන්න ඉක්මනට. ඉතින් ඔක්කොටම සුබ දවසක්. ඉදිරිසිංහ කුෂන් වර්ක්ස් පුද්ගලික සමාගම නුවරපාර නිහඬුව